මම ඔයාලට කියන්න යන්නේ ගස්සල ගැන ලස්සන කතාවක්. දැන් බලන්න අපේ අම්මයි තාත්තයි අපට කොච්චර ආදරේද බලන්න. අපිව මෙලොවට බිහි කළා, කවලා, හොවලා, නාවලා අපි වැඩදායි පුද්ගලයෙක් වෙන්න කොච්චර මහන්සි වෙනවද? හැබැයි ඊටත් වඩා අපිව රැක බලා ගන්න කට්ටියක් කවුද යාළුවා? ඒ තමයි ගස්සෙල්. මම ඔයාලට ඒක පැහැදිලි කරලා දෙන්න. අපි කරන්නේ ඉතින් සෑම මොහොතක් පාසාම පරිසරයේ තියෙන ඔක්සිජන් වායු ලබාගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ඒ කියන්නේ අපි ඔක්සිජන් කන මැෂින්නේ. දැන් අපි නිින්ද හිටියත් කරන්නේ ඔක්සිජන් වායු ආහාර ලබාගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කරන එකනේ. ශාක මොකද කරන්නේ? ඉරේ එළිය තියෙන වෙලාවට කාබන් ඩයොක්සයිඩ් ලබාගෙන ඔක්සිජන් වායු පිට කරනවා. ඒ කියන්නේ අපි ඔක්සිජන් කන මැෂින්, එයාලා ඔක්සිජන් නිපදවන මැෂින්. බලන්න මේ සම්බන්ධය. ගස්වැල් නැති වුණොත් අපට වාසය කළ නොහැක. දැන් අපි මෙච්චර අපිව රැක බලා ගන්න කට්ටිය දැනගෙන ඉන්න බෑ. මම ඔයාලට ඒක විස්තර කරලා දෙන්න. මේ පරිසරයේ තියෙන ගස්වැල් කොටස් 4කට බෙදලා තියෙනවා. 1 ගස්, 2 වැල්, 3 පඳුරු, 4 පැලෑටි වෙනකොට අපට ගන්න පුළුවන්. ගස් කියන්නේ මොනවද? ගස් කියන්නේ පොළවේ සිට ඍජු මහතින් ලොකු කඳන් හැදිලා විහෙලට විහිදුණුද ලොකු ශාකවලට තමයි ගස් කියලා කියන්නේ. උදාහරණ අඹ, කොස්, දෙල්, පොල් වෙනුවට අපට ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි වැල්. වැල් කියන්නේ පොළවේ සිට ආධාරකේ තියෙන ඕනෑ පැත්තකට හැරි යන්න පුළුවන් ශාකයකට තමයි වැල් කියලා කියන්නේ. උදාහරණ කරවිල, තුඹ, ගම්මිරිස්, බුලත් වෙනුවට අපට ගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි පඳුරු. පඳුරු කියන්නේ එකම ශාකය එක ගොන්නකට හැදෙන විදිහට ඒ ශාකයට තමයි පඳුරු කියලා කියන්නේ. උදාහරණ කවුරුත් දන්න ගොයන්, සේර, ඉඟුරු, කහ වෙනුවට අපට ගන්න පුළුවන්. 4වෙනි එක තමයි පැලෑටි. පැලෑටි කියන්නේ පොළවේ සිට ඍජුව මහතින් නොවැඩුණද පුංචි කුඩා ශාකවලට තමයි අපි පැලෑටි කියලා කියන්නේ. උදාහරණ තක්කාලි, මිරිස්, මොනර කුඩුම්බිය, කූඩලු වෙනුවට අපට ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියනවා ඔයාලා ගස්වැල් ගොඩාරියක් හදන්න කියනවා. මම SM කසුන් බණ්ඩාර.